මම උඹට කැමෙක් කෑවේ නෑ. එයි ගහන්නද? කියහන්කෝ. උඹ කොහමද කියන්නේ? මම මගේ ඇස් දෙකටම දැක්කා උඹ මම කැමෙක් කෑවේ. උඹගේ සීයා. මොකද්ද උඹ කියන්නේ? මගේ බෙල්ලෙන් අත ගනින් කිව්වම අහලා මගේ අකා උස්ස ගන්න නැතුව. අත ගනින්. බේගෙන් එන්නේ ආයෙත්. උඹෝ යාළුවා විහිළුවක් කරේ කිව්වා. ඔච්චර ගහන්න එපා ඉතින්. මගේ බෙල්ල ගියාද කොහෙද කැරිලා ගොන්න ඔය දාරි. උඹට කිව්වට අහන්නේ නෑනේ. ගහන්න ඕනේ උඹට. දැන්වත් කට වහගෙන ඉඳපන්. මොකද්ද මෙතන වෙන්නේ ඇයි උඹට කන්නන්ද? කට වහගෙන ඵලයන් උඹ හිටිය දැන්ට. අඩ බේ වලියේ. සිරි අදම හොඳ වලිය දැක්කේ. යාළුවා පොඩ්ඩක් බලපන් මගේ බෙල්ල පොටවත් ගියාද කියලා. අර විදිය රිදෙනවා බං. තටමලා මදි. උඹ ඉතින් කට ගන්න කියන්නේ. තෝම් හරක. හොඳම ආඩේ තොට. හරක දැන්වත් ඉන්නම් කට ගන්න යන්න නැතුව. හරි දැන් රණ්ඩලා වැඩක් නැහනේ. අයෝරිමා. ඕනේ. අම්මා අර ටීචර් නා. ඔයි ටක් ගාලා ඉඳගනි. Good morning ළමයි. Good morning teacher. ළමයි මට පොඩි කාරණාවක් කියන්න තියෙනවා. මොකක්ද ටීචර්? කියන්න. ළමයි ප්‍රින්සිපල් සර් කිව්වා අපි කට්ටියම ට්‍රිප් එකක් එක්කන් යනවා කියලා. මේ අපේ පිනා? කවුද පිනා? නෑ ටීචර් පිනා නෙමෙයි ප්‍රින්සිපල් සර් කියලා කිව්වේ. කොහෙද ටීචර් අපි ට්‍රිප් එක එක්කන් යන්නේ? උඹලව එක්කන් යනවා සීගිරියේ. අම්මට සිරි ටීචර්. මේ ටීචර් මේ අපේ යාළුවෙක් ඉන්නවා. ඔයාගේ තාත්තා ළඟ තියෙනවා ධම්රජින බස් එක. අපි ඒකේ යන්නේ. අපි ඔක්කොගෙම සල්ලි එකතු කරගමු. රුපියල් 10 ගානේ. අපි යමු එහෙනම් මේ බස් එකේ ට්‍රිප් එකක්. හරි ළමයි. ඕගොල්ලෝ ඔක්කොම එන්නකෝ එහෙනම් හෙට පාන්දර 5ට. හංසමාලි ටීචර් බස් එක තාම එන ගමන්ද? තාම නෑනේ. ඔව් ප්‍රින්සිපල් සර්. ඒ සුද්දා. ඇයි බං කියන්න? මේ උඹ කන්න මොනවාද බං යනා ට්‍රිප් එක යනකොට මොකද ගෙනාවේ නැද්ද? කන්න මොකද ගෙනාවේ නෑ බං. මම හිතුවේ උඹ ගෙනල්ලා ඇති කියලා. ඒක නිසා මාත් ආවේ කන්න ගේන්න නැතුව. ආපෝ බං උඹගේ යාළුවේ. අයියෝ. ටීචර් කෝටාම බස් එක නැද්ද? දැන් එයිදුවේ. ටීචර් අර එන්නේ බස් එක අර. ළමයි ඔක්කොම බස් එක නගින්න. පිනා. කවුද කියහන්කෝ පිනා කිව්වේ? නෑ සර්. මම ප්‍රින්සිපල් සර් කියලා කිව්වේ. ඒක මිසක්. සර් සීගිරියට නේ යන්න ඕනේ. ඔව් සීගිරියට යන්කෝ. සර් සීගිරියට යන්න නම් අඩුම පැය 4-5ක්වත් යනවා. හරි කාරි නෑ. ළමයි කවුරු හරි සින්දුවක් කියන්න. ඔව් ළමයි නැත්තම් ට්‍රිප් එක කම්මලින් ඒ නිසා සින්දුවක් කියන්නකෝ. ඒලලන නොබෙතිස්සරු ලැබේදිලන දිකුවරල දිගේ අදම නොබවෙත්තම යාවුනා. ඒලලන නොබෙතිස්සරු ලැබේදිලන දිකුවරල දිගේ හදම නොබවෙත්තම යාවුනා. මන්ත්‍ර වගේ දිවාගෙන මිනෙන වචනේ නමම තමයි යන්ත පොඩි එක මොහොතක හමුවෙමු අඩමතින් නුරා. එම් කවි මල් මාලා අරගෙන ගෙලයිදම. ලංකර වස්සා පොන්නුගුල උපුලල මොටිසර. මම වඩ ගිරගෙමු දැකමු වෙනි වඩ. මිස් දැන් මේ සීගිරිය ළඟයි. ඔය ඉස්සරහා පාරෙන් වංගුව දාපු ගමන් සීගිරිය හම්බෙනවා. එහෙනම් ඔයගොල්ලෝ එතනින් බහින්න. හරි. ටීචර් අතකොට අරකටද සීගිරිය කියන්නේ? ඔව් නිම්සර පුතේ. ඔකට තමයි සීගිරිය කියන්නේ. ආයිගෝන් මගේ දරුවනේ. ඔයගලන්ට සුබ උදෑසනක්. ආයිගෝන් ටීචර්. ළමයි
සිලබස් එක කවර් වුණ නිසා අද අපි ගායනා තරගයක් තියමුද? ළමයි කට්ටියම පොලිමට මෙතනට එන්න. ටීචර් ඒක නම් සුපිරි වැඩක්. මේ දවස් ටිකේ හිටියෙත් කැම්මල් කමෙන්නේ. එහෙනම් මුලින්ම ජනක පුතා කියන්නකෝ. නෑදෑයෝ මගේ යාළුවෝ ආවා නෑ ඉතින් විනෝදයේ සීමා ලස්සන ලයිට් දමා බස් එක ආවා කොමේ නඩේ ගුරා කස්තුරි මාමා නැන්දත් එයි මාතරින් අපි යම් පාන්දරින් යම් මාතරින් ට්‍රිප් එක පාන්දරින් පඳුරක් දා දෙවුන්දරින් දුම්බල පාත රටින් යම් මාතරින් ට්‍රිප් එක පාන්දරින් යම් එනම් නිම්සර පුතා එන්නකෝ. යෝ අන්ධකාරෙම ගෙවි කාලෙද හිතින් දැවීමා තම පාරෙම හිතිනාලෙද පසතාවම මයනම් කවුරු නැති ලෝකෙ ඇවිදා මම හතිදා මම වෙල්ලාදෝ නෙත සතුටක් දිවිකතරෙ කොතැන හෝ ලෙසගෙවන ජීවිතේ උදව් කර මකරත දෙසේ හලන්න මිවිතේ එපවෙල මකරත මම විතරයි හැඟෙන්නෙත් අන්ධකාරෙම යෝ එහෙනම් දැන් තරිදු පුතා එන්න. හරි මිස් යනම කියනවා. පුතේ මන්ත්‍ර වගේ දිව අගන මිලන වචනේ නමම තමයි යන්ත පොඩි එක මොහොතක මුවෙමු අඩමතින් නුරා පෙම් කවි මල් අරගෙන ගෙල හිදමා ලංකර ගත්තා පන්නු ගුල උගුල ළමඩු දර නමු බඩ ජිනගෙමු දැකමු වෙනි බඩ ආදම ගඩ ජින වගේ රැට කොහෙද යන මේ ජම්බොලේ වගේම කරවල උඹේ සම්බොලේ වගේ පාඩම් හිටි නැති චක්‍රයක් වගේ ඉන්නේ පාලේ උඹේ අකර පුතේ ඔය තුන්දේ නාම ලස්සන්ට කිව්වා රුපියල් 50ක් දීපන්. කවුරුම නෑ රුපියල් 50ක් ඇයි? වීලු ගන්නද රුපියල් 50ක් දීපන්. යකෝ නැති නිසානේ නෑ කියලා කිව්වේ. අනේ උඹ වගේ හිඟන්නේ. මයික රුපියල් 50ක් දියන්කෝ. අඩෝ මේ වෙලේ නෑ බං. ඉතින් දෙනවා ඉතින් උඹ දන්නවනේ මගේ හැටි. ඉක්මනට දෙනවා බං. අතේ සතේ නෑ මේ ටිකේම. අඩ ටීචර් කතා කරන්න නවත්තපන් ටීචර්. good morning ළමයි. මේ තමයි ඔයගොල්ලෝ පන්තියට අලුතින් ආපු ගණන් ටීචර්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ළමයිනේ. ඔව් එහෙනම් ටීචර් අලුත් වැඩ කටයුතු කරගෙන යන්න. මම සිංහල විෂයනේ මම. ඔයා මේ ටික වැඩ කරගෙන යන්න. මම යනවා එහෙනම්. හරි ළමයි එහෙනම් අපි මුලින්ම ඔයගොල්ලෝගේ සාමාන්‍ය දැනුම බලමු. ළමයි ඔය ඔක්කොගෙම මුලින්ම නම් ටික කියලා ඉන්න. ටීචර් මගේ නම පැතුම්. ටීචර් මගේ නම සුමුදු. එතකොට ටීචර් මගේ නම මයික්. මගේ නම ටීචර් දනුක. හරි එහෙනම් මුලින්ම දනුක පුතා කියන්නකෝ. අඹ ගහක අඹ තියෙනවා ගෙඩි 10ක්. හොඳද? ඉස්සුද ටීචර්? ඒක අඹ ගෙඩි 10ට වැඩි තියෙනවා. නෑ දනුක ළමයෝ මම මේ ප්‍රශ්නයක් නේ අහන්නේ. ඔයා ඒකට උත්තර දෙන්න. මම කියන එතකොට අඹ ගෙඩි 10ක් තියෙනවා. ඒකෙන් කනවා 5ක් වඳුර කනවා. එතකොට ඉතුරු කීයද? ඉතුරු වෙන්නේ නෑ ටීචර්. ඇයි ඉතුරු වෙන්නේ නැත්තේ? ඇයි ටීචර්? වඳුරාම අඹ ගෙඩි 5ක් කාලේ ඇයිද? ඔක්කොම අඹ ගෙඩි ටික කනවා මිස. අයියෝ මම මේ අහන්නේ ප්‍රශ්නයක්. හරි ඕන්නේ. මේ මයික් පුතා කියන්නකෝ. කියන්න දෙයක් නෑ ටීචර්.
මේ දනුක කිව්වා හරි ඉතුරු වෙන්නේ නෑ තමා. උඹත් වැරදි. ටීචර් මම කියන්නද? ඒකේ උත්තරේ තමයි 5. අන්න ඉන්නවා බලන්න. එයාගෙන් ඉගෙන ගන්න පොඩ්ඩයි. ඉගෙන ගන්න එයාගෙන්. එයාගෙන් ඉගෙන ගන්න 5ක් ඉන්නවලු. දැක්කනේ හරිම උත්තරේ. දැක්කනේ. හරි පුතේ දැන් කියන්න පුළුවන්ද කොහොමද 5ක් ආවේ කියලා? දන්නා ටීචර්. දැන් ඒ ගහේ අඹ ගෙඩි 10ක් නෙමෙයිනේ ටීචර් තියෙන්නේ. මං අද උදේ එනකොට ගණන් කරගෙන ආවා. හොඳද? එතකොට ඒක තිබ්බ 15ක්. හරිද? එතකොට 15න් අඹ ගෙඩි 5ක් කෑවම 10යි ඉතුරු වෙන්නේ. ඒ 10ත් අද වඳුරු කාකා හිටියා. මං ඒක දැකලා ඉතින් දැන් ඉතුරු 5යිනේ. දැන් උඩේ තිබ්බ ඉතුරු 5ක්. ඒකයි කිව්වේ. උඹත් වැරදි. ගැහුවේ මට මේ පන්ති බලා ගන්න ඕනේ. මං අදම යනවා මේ ඉස්කෝලෙන්. අදම යනවා. අම්බෝ ගියා හොඳලාට. අද සමුදේ තැන්කු ආ. තංකු. අම්බෝ හරි මහන්සි. පටේ සිරි මම වාසික මෙවට්නා නේද? අයියෝ පට්ට ගම්මලි ට්‍රිප් එකක්වත් ගියේ නෑ මේ ටිකේම. මාර ගම්මලි මේ ගෙදරට වෙලා ඉන්න කෙනා. මයිකල්ට හරි කෝල්ලයක් ගන්න ඕනේ මාක් හරි බලන්න. කොබම් අර තියෙන ෆෝන් එක. හෙලෝ මයිකල් මේ අපි ගොඩ කාලෙකින් කොහෙවත් ගියේ නෑනේ බං. අපි කොහේ හරි යමුද? මොකද්ද බං පොඩ්ඩක් ඉඳහන්කෝ බං මං টয়ලට් එකේ ඉන්නේ. නෑ මේ ආපංකෝ මං කිව්වේ මේ ටිකේම කොහෙවත් ගියෙත් නැති එකේ අපි කොහෙද හරි යන්න බං. කම්මලීනේ යාළු සෙට් එකක් දාගෙන යමුද? අප්පට සිරි යන්කෝ දැන් යන්න ඕනේ. උඹේට පාන්දර 5ට බැටින් මාවල කඩේ ළඟට වරෙන්කෝ. හරි බං මං එන්න. හරි එහෙනම් තියනවා ඈ. හා අප්පට සිරි අතවත් හේදුවේ නෑ බං. නිදාගත්තට හරි. හෙට උදේම නැගිටින්නත් එපේ. අම්මා මං නිදා ගන්නවා. උදේ 4 මට්ටමක මට කතා කරන්න. පොඩි ගමනක් යන්න තියෙනවා ඒකයි. කවුද? ගොන් හරකෙක් වගේ නිකන් කෑ ගහන්නේ. කාමරේ පැත්තෙන් ඇහෙන්නේ. අයියෝ මේ මූණේ කෑ ගහලා තියෙන්නේ. අම්බේ මං හිතුව ගේ තුල හරකෙක්වත් පැනලා කියලා. මූ නිකන් හරකෙක් වගේ ගොරවන්නේ. ආම්බෝ. තොට. එයි අම්මේ ගහන්නේ. මේ මාරා මොකද යකෝ? නිකන් හරකෙක් වගේ කෑ ගහන්නේ. අපි නිදා ගන්නත් නෑ මිනිස්සුන් නිදා ගන්නත් නෑ. හරි අම්මේ ආයි කෑ ගහන්නේ නෑ. බං මං එච්චර හයිවද? කමක් නෑ දැන් නිදා ගන්න ඕන උදෙන්ම ඇහැරෙන්නත් එපේ. හරි ගාන්ට ඇලාට ඇවිල්ලා තින්නවා. දැන් යන්න ඕනේ. අම්මේ මම යනවා. කොබම් මේ ජොකා තාම නෑ. බැටින් සීයේ ප්ලේන් ටිකක් ගහන්නකෝ. ඉඳන් කොළුවා. කොබම් මේ ජොකා තාම නෑනේ. මයිකා මේ උඹ දැන් දාවේ? ඔව් බං දැන් ඇහැරුනේ. මං ඇහැරුණා මං දත් මත ගෙනගෙන ආවටක් ගාලා. හරි බං. මේ මයිකා ඒක නෙමෙයි කෝ අනිත් සෙට් එක. අනේ උන් ගැන නම් කතා කරන්නවත් එපා. උන්ලා ගෙදර ගියා මම ඌ ඉන්නවද කියලා බලන්න. මූ නෑ. කොහේ හරි ගිහිල්ලා මුන් ටික ඔක්කොම. මූ විතරයි හම්බුනේ. කවුද මේ අපේ ඤඤ්ඤුවා. අන්න ඌ තමයි ආවේ අද. කොයි ඉතින් ඌ?
උඹ දන්නේ නෑනේ එන ගමන් පාරේ තිබ්බා බලු බෙට්ට. උගේ කකුලට පෑගුණා. දැන් ඌ ටැප් හොය දුවනවා බං. මේ මයිකල් කොළුව ප්ලේන්ටිය දැම්මා. ඔය ගිහිල්ලා ගනින් මේ සුඩ ඇති. හරි සීයේ. මේ පොළවේ වන්නම් පොඩි වැඩක් කරන්නකෝ. මේ මගේ යාළුවටත් දාන්නකෝ ප්ලේන්ටිය. උඹලා යාච්චිට හාල් කරන්න උඹට කලින් කියන්න බැරි වුණා දෙයක් දාන්න කියලා. හරි දැන්. නෑ සීයේ මට තේරෙන්නේ නෑ. හරි පුතේ. මයිකා යමු බන් දැන්. වෙලා යනවා නැත්තම්. ඒ යන්යුන් වරෙන් ටක් ගාලා යන්න හදන්නේ. අලි බන් අපි යමු. අඩෝ හිතුවෝගෙන මිනිබුම් මේක පොට්ටු බයන කයිනේ. අදේ අලුව දාලුව මත බෑ මම යනවා දෙදල. මේ පිස්සුව කතා කරන්න එපා. උඹ අපේ දෙන්නව දාලා ගෙදර යනවාද කියහන්කෝ. ඔබට මෝල්ද හැටිද පිස්සුද මොකද්ද? මේ මෙතන ඉඳලා වැඩක් නැහැ. ආපු එකේ යන්නම වෙනවා. යමන්කෝ අත බලහන්තෝ. අනේ බලහන්තෝ බම් මේකේ තියෙන බයනත පාත. අඩෝ ඒ සද්ද ගන්නවා පියන ගන්න සද්ද ගන්නවා. අඩෝ කවුද බං අරාවේ? ඔටේ ඕමනක්කෝ. අනේ යාළුවා. අපේ තිරි කැසරේද මේ එඩිට් කරන මල්ලි මේ කට් කරනවා කවුද බම් මේ? බලෝ කොහෙද කියපන් මේ ආවේ ආපුදියාවට බලයන්. එහෙම කොහොම යන්නද? කිලෝමීටර් 300 ගණක් මෙහි ආවේ. ආපහු හැරලා යන්නද? දැන් මොකද්ද කියහන්කෝ කියන්නේ? අනේ රත්තරන් අයියේ අපි ඉවරයි. Oh yeah. අඩ ගෙදර කවුරුත් නෑ කියනන් හරි. බුදු අම්මා මට එකෙන් වැඩක් නෑ. මං ගිහලා හොරකම් කරනවා. මගේ වැඩට මං ආවේ. මම මගේ වැඩ කරගන්නවා. මට සිරි රත්තරන්ගඩ යකෝ මුන් කඩයක් අද්දාගෙනද රත්තරන් මෙතන. අපට සිරි මල් පෝච්චි බින්දුනනේ. ඇරෙයිද? කවුද එල්ලන්න බා වෙඩි තියනවා. කවුද මේ තාත්තේ ටක් ගාලා එන්න. මේ හොරෙක් පැන්න තාත්තේ එන්න ටක් ගාලා. අනේ ළමයෝ කෑ ගහන්න එපා. අනේ කමන්නේ මටමකෝ. මු කියන එක අරන් යනවා. අම්මට සිරි මේක ගොඩක් වටිනවා ඇති. ගිහිල්ලා විකුණලා සල්ලි ගන්න ඕනේ. අම්බෝ මේකේ රත්තරන් දුවේද තියෙන්නේ. ඊ මණිකුත් තියනවද මන් දන්නේ. අප්පට සිරි අර අරන් යන්න අපේ රත්තරන් බෙල්ට් එකනේ. අනේ අයන් මෑන් ඉන්න ළමයෝ මම එනවා. අම්මට හුඩු. අප්පට සිරි අයරන් මෑන් මාමේ. මොකද ප්ලෑන් එක පොඩ්ඩක් වැරදුනා වගේ. ඒව ගණන් ගන්න පළමයෝ. ඕවොම තමයි. ඩාන් වෙනවා ඩූන් වෙනවා. ඔය කියන්නකො මොකද කතා කරේ කියලා. අයන් මෑන් මාමේ අර බලන්න හොරෙක් අපේ රත්තරන් බෙල්ට් එක උස්සන් යනවා. අනේ ඒක පෙරලා දෙන්න ප්ලීස්. හරි ඔයාවම ඉන්නකො ළමයෝ. ඕකව මං හොය තමයි හිටියේ. ඕකට මං අද හොඳ පාඩමක් උගන්වනවා. 3 2 1 ජාබේස්. හොර සිම්පන්සියා නැවතියන්. අම්මට සිරි අයරන් මෑන් නේද? අනේ රත්තරන් අයියේ අපි ඉවරයි. දැන් මොකද්ද කියන්නේ ආ සිම්පන්සියෝ? ජාබේස් මෙයා ඩිටෙක්ට් කරලා මෙයා මරලා දාන්න. බුදු අම්මා. මට අයියෙක් හම්බුණා. හුරේ හූ.
ළමයි අද ඔයගොල්ලන්ට ගෙදර යන්න පුළුවන් මේ ලස්සන. ඇයි දන්නවද? ඉස්කෝලේ නිවාඩු දෙනවා මාසෙකට. ඔයගොල්ලන්ට මං ගෙදර වැඩ දෙනවා මාසෙකට හරියන්න. ඒක තමයි කියන්නේ. අනේ ටීචර් ඉස්කෝලේ නිවාඩු දෙන එකේ ගෙදර වැඩ දෙන්න එපානේ. පාවෙන්නේ නැද්ද අප්පා? ටීචර් කිව්වට අපි කොහොමද කියන්නකෝ කරන්නේ? අනේ මේ ටීචර් විහිළු නම් කරන්න එපා හොඳේ. අපි නම් ගෙදර වැඩ ගන්නෑ හොඳේ. අනේ බෑ ටීචර් නිවාඩු දෙන්න ගෙදර ඉන්නනේ. මයිකල් උඹ මොකක්ද කියන්නේ? අනේ බෑ ටීචර් ගෙදර වැඩ ටික අන්නන් ටීචර්. හිචි දැන් මොකක්ද උඹ කියන්නේ? මයිකා මොකක්ද බං? ටීචර් කියන දේ අහපන්කෝ බං මං වගේ. මං ගෙදර ගියාම ඔක්කොම වැටික් කරලා දානවා බලහන්කෝ. මේ හිච්චි මං උඹ ගැන හොඳට දන්නවා. උඹ ගිය සැරේ තාප්පෙන් බැලලා ගෙදර ගියා නේද? මම ඒකත් දන්නවා. උඹ වැඩි ගෑරාගෙන එන්න බෑ. උඹ තමයි මේ ඉස්කෝලේ මට පෙන්නන්න බැරි එක. කවුද කියනකොට ටීචර් කිව්වේ මං තාප්පෙන් බැන්න කියලා? මම ගේට්ටුවෙන් බැන්නේ. හුණා හොර. ඒක නෙමෙයි. අනිත් ළමයි ටික. ටීචර් ඒකෙන්ම බලන්නකෝ අපි කොච්චර හොඳයිද කියලා. අපි අනිත් ළමයි වගේ නෙමෙයි. හැමදාම ඉස්කෝලේ යනවා. දන්නවනේ ඉතින් අපි යන. ඒගොල්ලෝ අද ආවේ නැහැ අන්තිම දවස නිසා. හරි. කාරිනේ. ඔයගොල්ලෝ දැන් ලැස්ති වෙන්න. දැන් තපඩෙන් ඉස්කෝලේ යන්න. අම්මේ මං ගෙදර ආවා. ආවනම් ඉඳහන් කවුද උඹට යන්න කිව්වේ? සුපිරි දැන් ඉතින් මාසයක්ම නිවාඩුනේ. ඉතින් ලල්ලගේ ඉන්න තියෙන්නේ. පුතේ මොකද්ද බම් මේ ඔලුවට කරලා තියෙන්නේ? අර එහෙන් ඉරයි මෙහෙන් ඉරයි. බලපන් නිකන් අයියාසිකාරයෙක් වගේ බලහන්කෝ. හරි අනේ ඔකට බය වෙන්න එපා. මේක මාසයක් යනකොට වැවෙනවානේ. හැබැයි පුතෝ මේක මාසයක් ඇතුළත වැවිලා තිබ්බේ නැති වුණොත් බෝ හැම ගහනවා. ඒක දැනගෙන ඉඳහන්. අයියෝ අම්මේ ඔයා බය වෙන්නේ නැතුව ඉන්නකෝ. මේ දැන් කාලේ ෆැෂන් ටක් ගාලා වැවෙනවා. මම යනවා යන්න. Many months later. අයියෝ මේ ගොන් අස්ස තාම නිදිනේ. ඔයි හිච්චි නැගිට බං. අයියෝ කවුදන්නේ පොඩ්ඩක් ඉන්නකෝ. මම මේ අහස පියඹ හිටියේ. යකෝ ඔයි අනේ අයියෝ අනේ රත්නං අයියේ අපි ඉවරයි. අයියම්මේ කතා කරේ මං නිදාගෙන හිටියේ. කතා කරන්නේ මේ ගොනෝ නැගිටහන් ඉස්කෝලේ යන්න. අප්පට දිරි ඕනේ දැන් මාසයක් ගියානේ දැන් අද ඉස්කෝලේනේ. අයියෝ මම මේ සෙල්ලම් කරේ මතකත් වුණානේ. අයි බාවන් ළමයි. ඉච්චාම ඉස්කෝලේට කරාද බං? අප්පට දිරි බං. මට උඹ කිව්වට පස්සේ මතක් වුණේ ගෙදර වැඩ දුන්නා නේද? උඹලා එදා ආවේ නෑ මට මතක හිටියට. ඒ උඹලාට මේ අම්මා ගෲප් එකේ වෙන්නද නේ දැම්මේ? අඩව මතකුණා බා. එහෙනම් උඹ කාපන්. මයිකල් උඹ ගෙදර වැඩ ටික කරාද? ඔව් බං මං කරා. අයි මාත් කරා. අඩව මාත් කරා බං. මේ හිච්චි තමයි කරලා නැත්තේ. අඩව මූ ගුටි ගයි හදන. යකෝ මුන් ඩයි බෝවන් කිව්වම මට ඇහෙන්නේ නෑනේ. ඒක නෙමෙයි දැන් මතක් උනේ. ඔයගොල්ලන්ට මතකද මං හෝම්වර්ක් දුන්නා? ඔයගොල්ලෝ ඔක්කොම සම්පූර්ණ කරා නේද? ඔක්කොම මේ සෙලඟට එන්නකො පොට්ටි කරන්. ටීචර් පොත. හරි. ඔයාගේ පොත අරන් යන්නකො. ටීචර් පොත. හරි මයිකල් උඹත් හරි. අරන් පලයන් පොත. ටීචර් මගේ පොත. කොහෙන්ද කළු පුතේ? හරි පුතේ ඔයත් ඔයාගෙත් හරි. ඉච්චි බය වෙලා ඉන්න දෙයක් නෑ. මං දන්නවා උඹ හෝම්වර්ක් කරේ නෑ කියලා. ඒක නිසා දනගහපන්දේ. අනේ ටීචර් එහෙම කරන්න එපා. එක chance එකක් දෙන්න. එක chance එක. ඉච්චි මගෙන් මරුන්නකෝ දනගහපන්.
මට මතක විදිහට කපුටට ඉංග්‍රීසියෙන් කියන්නේ කපුටාස් කියලා. කපුටාස්. අඩ මොකද්ද බං ඒ කිව්වේ? මේ මයිකල් ආපංකෝ කිය බං. ඔයි මේ නත්තලත් ළඟම එනවා නේද? අඩෝ බං නත්තලත් ළඟයි. ඉතින් කියපංකෝ ඇයි උඹ එහෙම ඇව්වේ? නෑ බං මේ පාර පාටියක් අද්දාමුද අපි නත්තලට? අදහස නම් සුපරේ බං. ඒ වුණාට පාටියක් දාන්න සල්ලි කොහෙන්ද බං? අඩෝ අර මම දැක්ක ගුණේ මාමලා ගෙදර පෙර තිබ්බා. අඩෝ ඒ ටිකවත් කඩාගෙන විකුණමුද? ඔව් බං ඒක විතරයි දැන් කරන්නත් තියෙන්නේ ඉතින්. වෙන මොනා කියලා කරන්නද? සල්ලිත් නෑ පාටි තියන්න නම් ඔය වැඩේ කරන්නම වෙනවා. එහෙනම් වරෙන් කොයා. අඩෝ ඉච්චවුරුත් නෑ අක්කලා වරෙන්. අඩෝ අර ගහදියා බලපංකෝ බං වෙන ගොඩක් තියෙනවනේ. අඩෝ වරෙන් ටක් ගාලා කඩමු. නැත්තම් අර ගුණේ මාම කොහමත් අවස පැත්තට එනවනේ හොරු වෙනවද කියලා බලන්න. ඒක නිසා අපි ගිහිල්ලා ඩගලා කඩාගෙන අරන් යම්බන් ටක් ගාලා. අර බෑග් එක ගියක් දීපන්. අර උඹට මං ගේන්න කිව්වේ එනකොට. ඉඳපන් බම් මං ගේන්න පොඩ්ඩ ඉඳපන්. ගානේ. මේ කොහේ නම් තියනවා? අම්මට සිරි. මේකෙන් කඩාගත්ත නම් හරි ටික. අම්මට සිරි අර කඩාගෙන එන්නේ ගුණේ මාම නේද? ඒ හිච්ච වරෙන් යන්න මම යනවා. මොකද්ද මයිකා මට ඇහුන්නේ නැහැ කියව එක. අඩේ අප්පා ෂට් උන්ටේ දිව්වනේ. මොකද්ද සද්දේ? මේ ඉන්නේ ගස්පාලුවා. බබා අප්පට සිරි මේ ගුණේ මාම නේද? අම්මට හුඩු. අද මම තොට අනේ අම්මා අඩේ නේ ගුණේ මම අනේ වකින් ගන්න බා අම්මට හුඩු අනේ ගුණේ ගන්න අම්මා මොකද්ද ගුණේ මම ඔළුවටම ගැව්වනේ අර පෝච්චියෙන්. ආයි ගස්පාලු උඹ ආයි ඇවිල්ලා තිබ්බත් බෝ මේ ගහේ මදිනවා දවස් දෙකකට. හරි එන්නේ මේ මාටියා ඉඳහන් කතට ආද මම ඩොමු තාම නෑනේ අම්මට සිරි අරුට ගාන ඇති අදනම් අම්මට සිරි අරු මෙහෙටත් එයි දන්නේ ටක් ගාලා ගිහලා ඇංගෙන්න ඕනේ. යලුව අම්මා අර ඇංගිලා ඉන්නේ අරු නේද? ඉඳහන් කමුට්ට මමද? අඩ ජොනි උඹ ආවද? ඔද්ද ආසට අඩෝ හරි බං සෝරි මං උඹට කිව්වේ උනට උඹට ඇහුන්නේ නෑ බං මම ඉතින් දිව්වා. අනේ ගන්න පම්බෝ අම්මා අනේ අම්මට හුඩු. හායි යාළුවනේ මේ වගේ ආතල් වීඩියෝ තවත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. ඉච්චා බෝලේ දාහන් ගහපන්. අනේ රත්තරන් අයියේ මගේ ඇටේ ඉවරයි. අම්මට සිරි වැදුනා නේද? අම්මට සිරි මාටින් ඒ උඹට ප්‍රශ්නයක් නෑ නේද? අම්මට උඩු ඔයි මොකද්ද බං හිච්ච කරේ? මූව දැන් වරේ හොස්පිටල් එකකින් යනවා වරේ. අඩ දිගන්තියම හිතලා මේ බං කරේ. ළමයෝ මේක නම් දරුණු වැඩක් හොඳද? ඔගොල්ලෝ මොකක් කරන්න ගිහිල්ලාද මේක උනේ?
නෑ අංකල් අපි බෝල් ගගා ඉඳලා බෝලයක් වැදුනා. මොන බෝලයක්ද ළමයෝ? ලෙදර් බෝලයක් අංකල්. අම්මට සිරි what is this? හරි බය වෙන්න යන්න නැහැ. ඒතකොට ටිකට් කපන්න පුළුවන්. ඔය ළමයි ටික දැන් යන්නකෝ. හරි අංකල්. The next day. හරි ළමයි. මෙයාගේ ටිකට් කපුවා. ඔයගොල්ලෝ යන ගමන් ෆාමසියෙන් බෙහෙත් ටිකක් අරන් යන්න. අර අතන කොලයක් තියෙනවා මේ සුඩ ඇති. ඒක අරන් යන්න හොඳද? ඒක අරන් ගිහිල්ලා ඒක ෆාමසියෙන් බෙහෙත් අරගෙන වෙලාවට මෙයාට බෙහෙත් දෙන්න. හරි ඩොක්ටර්. අඩේ බස් එකක්වත් නෑ ගියාංගෝ. අර කාර් යන්නේ එන්නේ. බලන්න මේකට නගමු. මල්ලි ඕ මම තමයි මම අප්පට සිරි අර පොලිසියෙන් නේද? අනේ ඇයි මහත්තයෝ? මේ හයර් එකක් යන්න පුළුවන්ද? මේ හයරයක් යන්නද? මම බයත් වුණානේ. මං හිතුවේ පොලිසියෙන් වත්ද කියලා. ඔයා කොහේ යන ගමන්ද? නෑ මේ ඉස්කෝලේට යන්න. එන්න නගින්න. සර්. ඉතින් සර් කියන්නකෝ මොනවද අලුත් තොරතුරු එහෙම? මොකුත් නෑ අප්පා. නිකන් ඉන්න ඕන හිටි. හම්බෝ හරි මහන්සි. ඒක නෙමෙයි කොහෙද දන්නේ කලින් ප්‍රින්සිපල් හිටිය ඔෆිස් එකේ තියෙන්නේ. කයින් ළමෙක්ගෙන්වත් අහන්න ඕනේ බලන්න. මේ ඉන්නේ මේ ළමයෝ. කවුද යකෝ මේ පින් තට්ටය? කවුද තට්ටයා? නෑ මම කිව්වෙත් මේ අංකල් කියලා. කවුද එයා? නේ මේ කලින් ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක තියෙන්නේ කොහෙද? ඇයි ඒ කොයාට පින් තට්ටය? අර ආයි තට්ටයලු. කමන්නේ. මම තමයි මේ ඉස්කෝලේට ආපු අලුත් ප්‍රින්සිපල්. මේ කොහෙද කියන්නකෝ අර මේ කලින් ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක තියෙන්නේ? අර අතනින් වමට ගිහිල්ලා දකුණට හැරෙන්නකෝ. එතනින් ඉස්සරහට ගියාට පස්සේ ඔෆිස් එක හම්බ වෙනවා. හරි එහෙනම්. මේ ප්ලේන් ටිකක් ගහලා වඩයක් දෙන්නකෝ. ඉඳහන් කොළුව මං ගේන්නම්. අඩෝ හරි නෑ නේද බං? අපි මේ උගන්නන වෙලාවෙනේ ආවේ කැන්ටින් පැත්තට. හරි බං ඔකට බය වෙන්න දෙයක් නෑ. පේන්ටි තුනකේ වඩේ තුනකේ ගාලා යම්බා. ඒක නෙමෙයි යාළුවා. මේ උදේ කවුද මේ කවුද බං? තට්ටේ එක්කාවේ යාළුවා. කවුද දන්නේ? සුදු පාට ෂර්ට් එකක් අරන් හිටියේ. තට්ටේ එක්කම හරි. කවුද කියලා නම් දන්නේ නැහැ. උදේ පාන්දරම ආවා. අප්පට සිරි කවුද දන්නේ? ඔය අලුත් ඩයල් එක ඔබ කියනවා වගේ. හරි බං ඒකේ නෙමෙයි අහපන්කෝ. කියපන්කෝ. මේ අහපන්කෝ ටීචර් කිව්වා උදේ මට මේ පන්තිය ටිකක් අතු ගාලා දාන්න කියලා. හරිද? මං ඒක ඉතින් මේ අතු ගගා ඉඳලා කම්මැලි වෙලා මං එකකින් ගිනි බෝල කරකුවා. ගිනි බෝල කරකවල එකපාරට මේක උඩ දැම්ම ගියංගෝ මම. දැම්මට පස්සේ ඉස්සරහා සෝම් මාමා හිටියානේ. සෝමේ මාමාගේ මූණට වැදලා සෝම් මාමාගේ දතකුත් ගැලුණා බං. හොඳ වැඩේ සෝමයාට. එදා මේ බෝල් ගගා හිටි බෝලයක් ගියා කියලා බෝලෙවත් දුන්නේ නැහැ. බෝලේ අංගකින් තියාගත්තා.
ඕක කුණු ලෝභය. හොඳ වැඩේ. අඩේ අප්පා මල්ලේ මේ තේ තුන ගන්න. මේ මෙතන තියෙනවා ගන්න. කෝ දෙන්න. A few moments later. හරිනේ බං එහෙනම් දැන් පන්තියේ ලයන් දැන් පීරියඩ් එක කොහමද ඉවර බෙල්ලත් ගැව්වනේ. ඔව් බං යමු. මේ යාළුවා මේ අර බලන්නකෝ මම අර උදේ කිව්වා නේද පින් තට්ටෙක් ඉන්නවා කියලා ඇවිල්ලා ඉස්කෝලේට. මේ ඉන්නේ බං. අප්පට සිරි කවුද බං මේ ඩයල් එක? වරෙන්කෝ යන්න. ළමයි මේ පීරියඩ් වෙලාව ඔයගොල්ලෝ කොහෙද යන්නේ? තෝ පින් තට්ටයක් කෑ ගහන්න තින්දපන්. කනවද මරාගෙන කනවා. මේ වැඩි කෑ ගහන්න එපා හොඳේ. වැඩි කෑ ගහගෙන આવතෝ තට්ටේ ගලවලා ගිහලා අවුෙන් තියනවා ගිනි ගන්නකම්. බලන්න කියන්නේ මම මේ ඉස්කෝලේ ප්‍රින්සිපල්. ඔයා ප්‍රින්සිපල්ද? කොහමද ඉතින් සර්? කෑවද බිව්වද? සර් ඉන්න මං ගිහලා කෑම එකක් අරන් එන්නම් සර්. මේ මාටිය බලපංකො බං සර් කොච්චර හොඳයිද කියලා. ඔබ තට්ටේ ගහනවා. ඔව් ඉතින් තට්ටේ නම් තමයි ඉතින්. ඒක ඉතින් තට්ටේ කියලා කියන්න එපා. මේ පින් තට්ටේ සෝරි සර් පින් තට්ටේ නෙමෙයි සෝරි සර්ට.